Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ මම ඔයාලත් එක්ක share කරගත්ත videos වලින් මම වැඩිපුරම කතා කරේ skin care ගැන. ඉතින් අද වීඩියෝ එකේ මම හිතුවා ඔයාලත් එක්ක day vlog එකක් share කරගන්න. මේ දවස් ටිකේම අපේ විලේ එක දිගටම නිල් මල් පිපුණා. ඉතින් අදත් මලක් පිපිලා තිබුණා. මම මුලින්ම කරේ ඒ මල කඩන් ඇවිත් මේ ජායකට දාපු එක. සාමාන්‍යයෙන් ඕලු මානෙල් වගේ මල් ಜಾති දවස් 3ක් විතර එක දිගට පිපෙනවානේ. ඉතින් මේ මල පිපුණු 3 වෙනි දවස් අද නිසා මට හිතුණා මගේ වීඩියෝ එක ලස්සන කරන්න මේ මල ගන්න ඕනි කියලා. මම සාමාන්‍යයෙන් මගේ දවස පටන් ගන්න උදේට උණු වතුර එකක් බීලා. සමහර දවස්වලට මම මේකට ඉඟුරු පෙති ටිකක්, දෙහි යුෂ ටිකක්, ජියා ඇට ටිකක් දාලත් මේක මම බොනවා. ඉතින් අද මම මුකුත් එකතු කරගන්න නැතුව නිකන් උණු වතුර එකක් තමයි බිව්වේ. අපේ කොණ්ඩේ වැවෙන්න, නියපොතු වලට, එතකොට හැම පැහැපත් වෙන්න, පිම්පල්ස් අඩු වෙන්න වගේ ගොඩක් දේවල් වලට මේ විදිහට උදේට උණු වතුර වීදුරුවක් බීලා දවස පටන් ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අද දවසේ තියෙන ඉතුරු වැඩ ටික කරන්න කලින් මම මගේ morning skin care routine එක කරගෙනම මගේ වැඩ ටික පටන් ගන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මම මගේ face wash එකෙන් මගේ මූණ හොඳට සෝදාගෙන ආවා. මගේ ස්කින් කෙයාර් රූටීන් එක ලොකු ප්‍රොඩක්ට් ප්‍රමාණයකින් හදාගත් ස්කින් කෙයාර් රූටීන් එකක් නෙවෙයි. හරිම සිම්පල් විදිහට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට මම මේ රූටීන් එක හදාගෙන තියෙන්නේ. මම මේ ගැන ඔයාලට කලින් වීඩියෝ එකක් ෂෙයා කරගෙන තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකකින් ගිහින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා රූටීන් එකක් හදාගන්න අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම මම අලුතෙන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වගේක් ඕඩර් කරා. දැන් මට ඒක ලැබිලා තමයි තියෙන්නේ. විශේෂම දේ තමයි මම ගත්තේ ප්‍රොඩක්ට් හැමදේම රුපියල් 500ටත් වඩා මිලෙන් අඩුයි. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ගැනත් ඔයාලට විස්තර කියන්නම්. ඒ ගන්නෙ කොහෙන්ද? ඒ වගේ මිල ගණන් ඒ වගේ දේවල්. අහස කියන්නේ මට නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති දෙයක්. අහස දිහා කොච්චර බලන් හිටියත් ඒ අහසේ මොකද්ද 아무තු ලස්සනක් මට පේනවා. ඔයාලටත් එහෙමද? එහෙමනම් මට කමෙන්ට් එකකුත් දාන්න යන්නකෝ. මේ දවස්වල අපිට ටිකක් සැරට අවුව පායනවානේ. ඉතින් මේ අවුවේ සැරටත් එක්ක මගේ මූණ ටිකක් ඩල් වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ ගාපු පළවෙනි වතාවෙම ලස්සන ස්කින් එකක්, ලස්සන ග්ලෝ එකක් මූණට ගන්න පුළුවන් ෆේස් ස්ක්‍රබ් එකක් හදාගන්න. මම මේ ස්ක්‍රබ් එක හදන්න අද පාවිච්චි කරන්නේ තේ කුඩු ටිකකුයි, යෝගට් ටිකකුයි, මේ පැණි ටිකකුයි. ස්ක්‍රබ් එකකින් කරන්නේ අපේ මූණේ තියෙන මැරුණු හම, කුණු දූවිලි, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් රිමූව් කරලා අපේ මූණ හොඳට පිරිසිදු කරන එක. මම මේකට යෝගට් එකතු කරලා තියෙන නිසා යෝගට් වල තියෙන ලැක්ටික් ඇසිඩ් වලින් අපේ මූණ සොෆ්ට් කරන්න, ස්මූත් කරන්න, සන්ටෑන්ස් අඩු කරන්න, ඒ වගේම මූණේ තියෙන ඔයිල් බැලන්ස් කරන්නත් මේ ෆේස් ස්ක්‍රබ් එක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම මේකට මී පැණ එකතු කරලා තියෙන නිසා ඔයාට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාට ගැලපෙනම ෆේස් ස්ක්‍රබ් එකක් තමයි මේක. මම මේ ස්ක්‍රබ් එක හදන්න පාවිච්චි කරලා තියෙන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි තේ කුඩු. ඉතින් තේ කුඩු වල තියෙන කැට ගතියෙන් අපේ මූණ හොඳට ස්ක්‍රබ් වෙනවා. ඔයාට පුළුවන් තේ කුඩු වෙනුවට කෝපි කුඩු මේකට එකතු කරගන්න. ඉතින් හැමෝම වගේ කොෆි ස්ක්‍රබ් එක ගැන කතා කරන නිසා මං හිතුවා මේකට තේ කුඩු ටිකක් එකතු කරලා ස්ක්‍රබ් එක හදලා බලන්න. ඇත්තටම මම මෙච්චර කාලයකට පාවිච්චි කරලා තියෙන හොඳම ස්ක්‍රබ් එකක් තමයි මේක. ඔයා මේ ස්ක්‍රබ් එක හදනවා නම් මම එකතු කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ම එකතු කරගන්න ඕන නෑ. ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ඔයාට ගැලපෙන විදිහට මේ දේවල් එකතු කරලා ස්ක්‍රබ් එක හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔයත් මං වගේ මේ වගේ දේවල් කරද්දි හත්පොලේ ගා ගන්න මොනොස්සෙක් නම් ඔයා තියෙන පරණ බැඳුමක් ඇඳගෙන මේ වගේ දේවල් කරන්න. මොකද මං වගේ හැමදැනම ගා ගන්න වෙයි නැත්තම් ඔයාලට. විනාඩි 10ක් විතර ස්ක්‍රබ් එක මූණේ තියන්න ඇරලා ඊට පස්සේ මූණ සෝදාන් ආවට පස්සේ
මේ වගේ ස්කින් එකක් අපිට බලා ගන්න පුළුවන්. මූණේ තිබ්බ සන්ටෑන්ස් යම් තාක් දුරට රිමූව් වෙලා ලස්සන ස්මූත් ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. මම දැන් මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. මූණේ නෙමෙයි ඇඟේ. මම මූණේ අයිස් කියුබ් එකකින් රබ් කරා. මට ඒක වීඩියෝ කරගන්න අමතක වුණා. මම කලින් පාවිච්චි කරපු ෂීට් මාස්ක් එකක ඉතුරු සීරම් ටික ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. මට මතක් වුණා ඒක. ඉතින් මම ඒක බොඩි ලෝෂන් එකත් එක්ක මික්ස් කරලා මගේ අත් දෙකේ කකුල් දෙකේ ගා ගන්නවා. තව චූටි වෙලාවකින් මට මොකද ඒ ෂීට් මාස්ක් එකේ සීරම් ටික මතක් වුණේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මට ආවා මම ඕඩර් කරපු පාර්සල් එකක්. අපි බලමු එකින් එක මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේක නිසා තමයි ෂීට් මාස්ක් එකේ ඉතුරු සීරම් ටික මට මතක් වුණේ. මම ඕඩර් කරා ෂීට් මාස්ක් දෙකක් නියාසිනමයිඩ් එකෙනුයි විටමින් C එකෙනුයි. පාර්සල් එක ආව ගමන් මේක අන්පැක් කරලා බැලුවා. ඉතින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මං අහපුව ඒක විදිහටම පැක් කරලා තිබ්බා. ඊගාවට මම හෑන්ඩ් ක්‍රීම් එකක් ඕඩර් කරා. මම මීට කලින් හෑන්ඩ් ක්‍රීම් පාවිච්චි කරලා නැහැ. මේක තමයි පළවෙනි හෑන්ඩ් ක්‍රීම් එක මගේ. මේක ගානකොට හරිම කූල් ඉෆෙක්ට් එකක් අපිට දැනෙනවා. හරිම ෆ්‍රෙෂ් ගතියක්. මේක නම් මාරම සුවඳයි. මම මේ දේවල් ගත්ත තැන් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි ස්ක්‍රීන් එකේ හරි දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් ගන්න පුළුවන්. ඊගාවට තියෙනවා මං ආසම දෙයක්. ලිප් බාම් එකක්. මේක ලිප් ග්ලොස් එකක් වගේ පාවිච්චි කරලා බලන්න ඕනි කොහොමද කියලා. හැබැයි මේක නම් මාරම සුවඳයි. කන්න හිතෙන සුවඳක් තමයි මේකෙන් එන්නේ. මම පාවිච්චි කරලා බලලා ඉස්සරහ වීඩියෝස් වලින් ඔයාලට මේව රිසල්ට් කියන්නම්. මම මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ගත්තේ Blush by D එකෙන්. ඒකේ තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම මාරම රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් ප්ලේස් කරන්න. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවසේ ගෙවුනේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. Thank you so much වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට. එහෙනම් මං ගිහින් එන්නම්. bye.